ඕන මෝඩයෙකුට කතරගම යන්න වන්දනාවේ යන්න පුළුවන්. හැබැයි ටච් ෆෝන් එකක් තියෙන්න ඕනේ. නැත්නම් නේද? ටච් ෆෝන් එක තියෙන්න ඕනේ. ඒකේ මේ නෙට්වර්ක් එක ඔන් වෙලා තියෙන්න ඕනේ. GPS ඔන් කරගන්න ඕනේ. MapMe app එකක් පොඩි ආඳුරු තියෙන්න ඕනේ. නිකන් MapMe app ඒක ඒක තියෙන්න ඕනේ. වාහනේ උඩින් ෆෝන් එක තියාගත්තා. ඒකේ ඇතුලේ විතර මේ software engineersලා ඉන්න මේ රටේ තවම කතා කරන්නේ ඉංග්‍රීසියෙන් ෆෝන් එක ඇතුලේ නෝනා කෙනෙක්. තාම මීටර් 500 උතලින් හරවන්න මෙතනින් හරවන්න. මේ software engineersලා වෙහි වෙහලා ලංකාවේ. කවුරුත් හදලා නැහැ තාම software එක සිංහලෙන් කියන්නේ. එහෙම උගත්තුම අපේ රටේ ඉන්නේ වෙනවනේ හැකර්ලා ආවා කියයි මාකර්ලා ආවා කියයි දැන් තේරෙන්නේ වැඩි උගත්තුන්ගේ උගත්තුනේ ඔය ඔක්කොම පොල්ගේද ඔය ඉංජිනේරු දොස්තරලා නේ ඔය උගත් අය විද්‍යාඥයෝ සයන්ටිස්ට්ලා කොච්චර ඉන්නවද මේ රටේ තේරුණා ඒක තමයි ප්‍රශ්නේ අර සිදස් සංගරාවේ තියෙනවනේ අපි පන්දිතාවේ නේද ගතු දුදානෝ සහකට මෙන සාකත ගතු දුදානෝ සාකත මෙන සුපුන්මි තපුන්මි පරමත මේවරු කුලෝ නේද ඒ කියන්නේ කන්ත මාණික්කෙන් හිවි නාගෙක් හා සමානයින ගුණවත්කම් නැති උගත්තු හැදිච්ච කම නැති උගත්තු එහෙම උගත්තුමයි බිහි වෙලා ඉන්නේ බිහි වෙන්නේ කියලා මට හිතෙනවා එහෙම ඒ තරම්ම හරි දුර්වල සමාජයක අපි ඉන්නේ. එතකොට දැන් කතරගම යන්න ඕන කෙනෙකුට පුළුවන් අර මං කිව්ව විදිහට. දැන් පෙරදී අය ඔය කිව්වේ මොකක්ද? දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. ඒ කියන්නේ අවබෝධයෙන් ගමන ඵලයල්ලා නැත්තම් උඹලා අමතක මේ අතරමං වෙනවා කියන එක. වන්දනා ගමනක් ගැන නෙවෙයි කියලා තියෙන්නේ. තේරුණාද? අන්න ඒ වගේ පැවිදි වුණත් අපි උපාසක උපාසිකාව වුණත් ඔබ අවබෝධයෙන්ම ගමන යන්න ඕනේ. අවබෝධයෙන් ගමන නොගියොත් අපට සාර්ථක වෙන්න හැකියාව නැහැ. අද ජන්මදිනයේ සමරන අපේ කුසල ඥාන ස්ථිරපාදයන්න් වහන්සේ ඒ අවබෝධයෙන් කටයුතු කරන බව අපට දැනෙනවා. උන්වහන්සේ අවබෝධයෙන් මේ ගමන වඩින බව වැටහෙනවා. ඒ නිසා තමයි අර කලින් පිළිගැනීමේ අනුශාසනාව කරපු පොඩි හාමුදුරන් වහන්සේ මතක් කළා වගේ මේ තරම් හොඳට